ආයිබෝවන් PowerPoint presentation එකක් අතින්වත් අල්ලන්නේ නැතුව සම්පූර්ණයෙන්ම automated හදමුද? ඔයා කැම්පස් එක ඉගෙන ගන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් පාසලක ඉගෙන ගන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා යම්කිසි ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔයාට කොයිම වෙලාවක හරි PowerPoint වලින් මොකක් හරි presentation එකක් හදන්න අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙච්චර කාලයක් ඔයා වෙබ්සයිට් වලට ගිහිල්ලා කරුණු හොයලා, එහෙම නැත්නම් ChatGPT වගේ AI තාක්ෂණයක් පාවිච්චි කරලා කරුණු හොයලා එකින් එක PowerPoint presentation එක මුල ඉඳන්ම හදන්න හැටි. හැබැයි දැන් මම ඔයාලට කියා දෙන්නම් පොඩි කමාන්ඩ් එකක් දීලා නැත්නම් ඔයාගේ අවශ්‍යතාවය AIට කියලා සම්පූර්ණයෙන්ම ඔයාගේ PowerPoint presentation එක මුල ඉඳන් අගට full automated හදන විදිහ. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්න නැතුව එන්න යන්න මේක කරන්නේ කොහොමද බලන්න. ඉතින් ඔයාලට මම පහල description එකේ මේකට අදාළ link එක දාලා තියෙනවා. ඉතින් kiwi.com කියන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ අලුත් AI tool එක. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ පහල දාලා තියෙන description එකට ගිහිල්ලා මේ link එක click කරලා ඔයාගේ computer එකෙන් හරි lap එකෙන් හරි මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් මේ AI tool එකට ගියාම ඔයාට පහලින් තියෙනවා මුලින්ම ඔයා අලුතින් යන කෙනෙක් නම් මේකේ account එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මහලුකු දෙයක් නෑ. මේ පහළම තියෙන login කියන icon එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් සිලෙක්ට් කරන්න එනවා. ඉතින් ඔයා වෙනම ඩීටේල්ස් එන්ටර් කරන්න ඕනේ නැහැ. ඔයා ඊමේල් ඇඩ්‍රස් එක සිලෙක්ට් කරන්න ඔටෝමැටික්ලිම ඔයාට තප්පර කීපයකින් account එක හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේ වම් පැත්තේ උඩ බලා ගන්න පුළුවන් PowerPoint logo එකක් එක්ක presentation කියලා ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේ feature එක තමයි අපි අද try කරන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් මොකක් ගැනද ඔයාට PowerPoint presentation එක ඕනේ කියලා. ඉතින් මම මෙතන example එකකට පෙන්නනවා මම trading කරන නිසා මට ඕනේ forex trading ගැන PowerPoint presentation එකක්. ඉතින් මම මෙතන සරලවම ගහනවා forex trading basic කියලා. ඉතින් මට ඕනේ forex trading ගැන basic PowerPoint presentation එකක් හදාගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ අවසානට ඔයාට මේ presentation එක හැදෙන විදිය ටිකක් fast forward full වීඩියෝ එකම දාලා තියෙනවා. ඒ හින්දා ඔයාලා මේක හැදෙන විදිය බලන්න. මොකද මේකට මිනිත්තු කිහිපයක් ගත වෙනවා. ඉතින් ඒක මම මේ විස්තර කරාට පස්සේ මේ වීඩියෝ එකේ කෙලවරට මම අනිවාර්යෙන් දාලා තියෙනවා ටිකක් fast forward කරලා මෙයා කොහොමද මේ slides ටික හරි විදියට හදන්නේ කියලා. ඉතින් මේ විදියට ගහලා මෙතන එහා පැත්තේ තියෙනවා send කියලා බටන් එකක්. ඉතින් ඒ බටන් එකෙන් ඔයා මේක send කරන්න. ඊට පස්සේ මෙයා මුලින්ම කරන වැඩේ තමයි ආසන්න වශයෙන් එයාගේ සැකස්ම හදා ගන්නවා. ඒ කියන්නේ එයාට presentation කොයි විදියටද ඕනේ, මොනවද basic කරුණු කියලා මිනිත්තු කිහිපයක් අරගෙන එයා හදනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදියට පහලින් පෙන්නනවා ඔයාට මේක full details ඇතුවද ඕනේ, එහෙම නැත්නම් ටිකක් සරල විදියටද ඔයාට presentation එක ඕනේ කියලා. ඉතින් ඔයාගේ presentation එකේ details ගතිය වැඩි කරන්න ඕන නම් ඔයාට මේ විදියට details තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ටිකක් සරල විදියට presentation එක ඕන නම් ඔයාට ඒ විදියට සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිය සිලෙක්ට් කරාට පස්සේ ඊළඟට ඔයාට තෝරන්න එනවා ඔයාගේ presentation එකට අදාළ layout එකක්. එහෙම නැත්නම් ඔයාට කොයි විදිහටද මේ presentation එකේ background එහෙම වෙනස් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඔයාට කැමති layout එකක් මේ වම් පැත්තේ තියෙන list එකෙන් ඔයා තෝරන්න. ඉතින් ඔයාට කැමති විදිහට කැමති color එකකින් මේ layout එක තෝරන්න පුළුවන්. ඉතින් මේක select කරලා ඊට පස්සේ create presentation කියලා මේ පල්ලෙහා තියෙන button එක click කරන්න. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඔයාට තේ එකක් එහෙම අරගෙන screen එක දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාට මේ අවසානයේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් එයා එකින් එක මිනිස්සෙක් හදනවා වගේ ඔයාගේ presentation එක හදාගෙන යනවා. ඒත් එක්ක ඔයාට තව කොච්චර
කොච්චරක් ස්ලයිඩ් හැදෙන්න තියෙනවද, තව 100ට කොච්චරක් මේක ඉවර වෙන්න තියෙනවද කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ හැටියට ඔයාට යම්කිසි කාලයක් යනවා. සමහරට විනාඩි 2-3ක් විනාඩි 5ක් 10ක් වෙන්නත් පුළුවන්. ඉතින් කම්ප්ලීට් ඔයාට මේ PowerPoint ප්‍රසන්ටේෂන් එක හැදුනට පස්සේ මේක ඔයාට පුළුවන් නැවත එඩිට් කරන්න. මේ තියෙන කරුණු ඕන එකක් එඩිට් කරන්න, නැවත මෙයාටම කියලා මේ කරුණ අයින් කරලා මට මෙන්න මේ දේවල් ටික ඇඩ් කරලා දෙන්න. ඔන්න ඔය විදිහට ඔයාට එඩිට් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මැනුවල් මේවා ඩිලීට් කරලා ඕන තැන් වලට රීප්ලේස් කරලා ඔයාට එඩිට් කරගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මේ උඩ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඉතින් මේක ඔයාට ඩවුන්ලෝඩ් කියන එක දුන්නට පස්සේ ඔයාට මෙතන තියෙනවා PPT කියලා. ඒ කියන්නේ PowerPoint presentation කියන ෆෝමැට් එකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් JPG image විදියටත් සේව් කරගන්න පුළුවන්. ඉතින් සේව් කරාට පස්සේ ඔයාට ඩවුන්ලෝඩ් වෙච්ච ලොකේෂන් එකට ගිහිල්ලා ඕපන් කරන්න සාමාන්‍ය PowerPoint presentation එකක් විදිහට ඔයාගේ PowerPoint කියන app එකෙන් මේක ඕපන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේකට තව මොන හරි animation එකතු කරනවා නම්, තව මොන හරි add කරනවා නම් ඔයාට ඕන විදිහට ඔයාගේ වෙනස්කම් ටික කරලා ඔයාට මේ presentation එක ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති ඉස්සර වගේ වෙබ්සයිට් ගණනාවකට ගිහිල්ලා තොරතුරු හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි ටයිප් කරගෙන දඟල මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයාට මෙයාට හරියට විස්තරය දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාට ඕනේ දේවල් ඒ වගේම තමයි. ඔයාට ස්ලයිඩ් කීයක් ඕනද? ඔයාට ස්ලයිඩ් 10ක් නම් ඕනේ. ඔයා විස්තරෙත් එක්ක ඔයාට 10 සයිඩ් තමයි ඕනේ කියලා දෙන්න. එතකොට ඒ කරුණු ටික එයා කෙටි කරනවා ස්ලයිඩ් 10කට. ඉතින් ඔයාට ඕනේ විදිහකට මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. මං හිතනවා තවදුරටත් ඔයාට PowerPoint presentation එකක් හදන්න කාගෙන්වත් අහන්න හරි එහෙම නැත්නම් කරුණු හොයන්න ඕනේ නැහැ. මොකද මේකේ විශේෂම දේ තමයි අපිට කරුණු හොයන්න අවශ්‍ය නැතිවීම. එයා ලස්සනට කරුණු ටිකක් හදනවා. ඉතින් ඔයාට පේනවා ඇති AI ටෙක්නොලොජි එක කොච්චර බලවත්ද කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ අවසානට මම දානවා සම්පූර්ණයෙන්ම මේක හදපු හැටි හැදුන හැටි. ඉතින් ෆාස්ට් ෆෝවර්ඩ් ටිකක් යවන්නම්, මොකද නැත්තම් වීඩියෝ එක ටිකක් දිග වෙන හින්දා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා යමක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ Kiwi කියන වෙබ්සයිට් එකෙන් AI tool එකෙන් මේ forex trading සම්බන්ධ මම හදපු presentation එක මුලින් ඉඳන් හැදිච්ච හැටි දැන් ඔයාලට බලන්න පුළුවන්.